අද මම කතා කරන්න යන්නේ ගොඩක් විශේෂ දෙයක්. අද මම කතා කරන්න යන්නේ ඉන්දියාවේ බෞද්ධයෙක් ගැන. සාමාන්‍ය බෞද්ධයෙක් නෙවෙයි, බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වුණු බෞද්ධයෙක් ගැන. ඒ තමයි ආකාශ්. මේ දැන් ඔයාලට පේන ආකාශ්. එයාට අවුරුදු 26යි. හැබැයි එයා බුද්ධ ශාසනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඉන්දියාව වගේ අබෞද්ධයන් වැඩි රටක බුදුදහම බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුන්වා දෙන්න එයා කරන කැපකිරීම ගැන එයා මට කිව්වා. ඔයාලට බලන්න පුළුවන් එයාගේ වොයිස් කට් එක මම මේ වීඩියෝ එකට එකතු කරන්න. नमो बुद्धाय मैत्री कुमारू। इंडिया में अभी 90% लोग जो है वो धम्म का पालन नहीं करते। वो प्राणी मात्रा पर जो है वो मैत्री नहीं कर सकते, धम्म के मार्ग पर नहीं चलते हैं। हमारा प्रयास यही रहेगा कि हम इंडिया में भगवान बुद्ध जी का संदेश है घर घर तक पहुँचाए और जो खुद को बुद्धिस्ट मानने वाले लोग हैं उनको भगवान बुद्ध का संदेश बताए। ඒ වගේම වොයිස් කට් එකේ මොකක්ද එයා කියන්නේ කියලා කියනවා නම් ඒක ඔයාලට මම කියන්නම්. එයා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හඳුන්වා දෙන්න තමයි හඳුන්වා දීම තමයි ඉන්දියාවේදී කරන්නේ මේ වෙනකොට එයාගේ සේවය විදියට. ඒ වගේම එයා මට කිව්වා, එයා මට එව්වා වීඩියෝ එකක්. එයා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරපු ඉඩම ඔහු සැලසුම් කරලා තියෙන්නේ ඒ ඉඩමේ සංඝරත්නය වෙනුවෙන් විහාරාරාමයක් ඉදි කරන්න. ඉතින් ඒ තරම් බුද්ධ ශාසනය ගැන හැඟීමක් තියෙන කෙනෙක් තමයි මේ අවුරුදු 26 තරුණයා. එයා ඉන්නේ මහාරාෂ්ට්‍රවල චන්ද්‍රපූර්වල. ඉතින් ඔහුගේ සේවය ගැන තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනුනේ. ඒ වගේ තරුණයොත් අදටත් ලංකාවේ විතරක් නෙවෙයි, ලංකාවේ ඉන්නවා කියලා අපි දන්නවා සුළු පිරිසක් හෝ. හැබැයි අපි ඉන්දියාවේ ඉන්නවා කියලා ගොඩක් අපේ රටේ අය දන්නේ නැහැ, හිතන්නේත් නැහැ. ඉතින් ඉන්දියාවෙත් ඒ වගේ අය ඉන්නවා. ඒ වගේ චරිත හඳුන්වා දෙන එකයි අපේ channel එකෙන් කරන්නේ. ඒ වගේම මම කරන්නේ ඒ අයත් එක්ක කතා කරලා ඒ අයට ඒ අවශ්‍ය සහයක් දෙන්න පුළුවන් නම් ඒ සහය ලබා දෙන එක මේ නාලිකාව ඔස්සේ. ඉතින් එයා ගැන ලෝකෙට කියන්නයි මේ වීඩියෝ එක මම කරේ.